ඔයාලා දන්නවද ලෝකෙ තියෙන සුපිරිම සූපකා බ්‍රෑන්ඩ් එකක් වෙන ලැම්බෝගිනි බ්‍රෑන්ඩ් එක පටන් ගත්තේ ෆෙරාරි සමාගම හින්දා කියලා. ඔව් ඒක පට්ට පලිගැනීමේ කතාවක්. 1960 ගණන්වල ෆෙරූසියෝ ලැම්බෝගිනි කියන පුද්ගලයා පට්ට සල්ලිකාර ට්‍රැක්ටර් බිස්නස් කාරෙක්. එයා ගාව ෆෙරාරි කාර් එකක් තිබුණා. හැබැයි ඒකේ ක්ලච් එක දිගටම කැඩෙන හින්දා එයා කෙලින්ම ෆෙරාරි අයිතිකාරයා වෙන එන්සෝ ෆෙරාරි හම්බ වෙන්න ගියා. ගිහින් මේක කිව්වම එන්සෝ ෆෙරාරි පට්ට චාටර් කතාවක් කිව්වා. තමුසට පුළුවන් ට්‍රැක්ටර් පදින්න විතරයි. ෆෙරාරි කාර් ගැන කතා කරන්න තමුසට මොලයක් නෑ කියලා ලැම්බෝගිනිව එලව ගත්තා. මේ අපහාසට ලැම්බෝගිනිට මල පැන්නා. එයා එතනම ශපත කළා ෆෙරාරි එකට වඩා සුපිරි කාර් එකක් හදනවාමයි කියලා. අන්න එහෙමයි ට්‍රැක්ටර් හදපු මිනිස්සයා ලෝකෙ හොල්ලන ලැම්බෝගිනි සුපර්කාර්ස් හැදුවේ. ඉතින් ඔයාටත් කවුරු හරි බැන්නොත් රණ්ඩු වෙන්න එපා. ලැම්බෝගිනි එකක් වගේ බ්‍රෑන්ඩ් එකක් වෙලා පෙන්වන්න.